සංසාරණී බස් එක දැකලා තියෙනවද පාරේ බලන්න අඩි 3ක් විතර දිග ලස්සනටම ෆිනිෂ් කරලා තියෙන බස් එකක් මොඩල් බස් එකක් මේක ඒ විදියටම ලයිට් සිස්ටම් එක සවුන්ඩ් සිස්ටම් එක ඔක්කොම තියෙනවා ඔන්න ළඟට ආවිලා බලන්න ෂෙල් එකේ ඉඳලා කොහොමද කියලා ලංකාවේ ගොඩක් දකින්න තියෙන මේ වගේ තොරණක් වගේ ලස්සන බස් එක මේවා ගොඩක් ට්‍රිප් යන්න එහෙම ගන්නවා දැකලා ඇති බලන්න මේකේ ලයිට් සවුන්ඩ්ස් ඔක්කොම තියෙනවා මේ ස්පීකර්ස් උත් තියෙනවා ස්පීකර්ස් වැඩ කරනවා මේකේ සින්දු ප්ලේ කරන්න පුළුවන් ඒ වගේ මේ ටින්ටඩ් ග්ලාස් ගහලා තියෙනවා ටින්ටඩ් ගහලා තියෙනවා එතකොට ඉන්ටීරියර් ඒ විදිහටම ඩෙකොරේට් කරලා තියෙනවා ඉන්ටීරියර් ලයිට් සීට්ස් ඔක්කොම මේකේ වීඩියෝ එකත් ඇටච් කරන්න අන්තිමට ඉන්ටීරියර් ගනිද්දි ෆෝන් එක ඇතුළට දාලා වීඩියෝ කරන්න ඕනේ ඒක පෙන්වන්නම් ස්ටිකර්ස් බලන්න මේ සංසාරිණී කියලා ඩිසයින් කරලා ගහලා තියෙන්නේ ඔන්න බලන්න බස් එකේ පිටිපස්ස ඇත්ත එකේ විදිහට මේ ලැඩර් එකද ලයිට්ස්ද දැන් මේ ඩබල් සිග්නල් ඔන් එකේ තියෙන්නේ ඔන්න බලන්න නම්බර් ප්ලේට් එකද ඒ විදිහටම ඩිසයින් කරලා තියෙනවා ලංකාවේ හොඳම වැඩ් එක අතින් නිර්මාණය වුණු ලස්සන බස් එකක් මොඩල් බස් එකක් අඩි 3ක් විතර දිග ඒ ටයර් එක එතකොට රිම් එක මේ බඳ ලයිට්ස් බලන්න මේ ලංකාව ඔයගොල්ලෝ දැකලා ඇති මේ බස් වල ලස්සනට දාලා තියෙන මේ ට්‍රිප් වෙන බස් වල තමයි ගොඩක් මේ මොඩිෆිකේෂන් කරන්නේ. ඔන්න ඔය විදියට ලයිට්ස් රැන්ඩම්ලි එක එක විදියට පත්තු වෙන්න දාලා ලස්සනට හදලා තිනවා. බලමුද බස් එකේ සවුන්ඩ් සිස්ටම් එක අපි බලමු සින්දුවක් ප්ලේ කරලා බ්ලූටූත් වලින්. බලන්න මෙන්න මේ ස්පීකර්ස් මෙතන තියෙනවා සින්දුව ප්ලේ වෙන්න තමයි අපි සද්ද අඩු කරමු. මේ ලයිට්ස් ඒ ඔක්කොම මේ විදිහටම ඩිසයින් කරලා තියෙන්නේ යට නියෝන් ඒ විදිහටම එතකොට ඔන්න බලන්න මෙන්න මේ දොරෙන් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා එතකොට ගියර් බොක්ස් එක අර බුදු පිළිමේ ඒ විදිහටම ඩිසයින් කරලා තියෙනවා ඒ විදිහටම ඇත්ත එකේ විදිහම තමයි ඉතින් ආයි සුන්දර සද්ද අඩු කරමු ඉන්ටීරියර් වීඩියෝ එක අරගෙන පෙන්නන්නම් මෙන්න මේ වගේ බලන්න සීට් එකේ හෙඩ්රස් එක ඉඳන් ඩිසයින් කරලා තියෙනවා උඩ ලයිට් පටි එතකොට හුඩ් ලයිට්ස් ඒ ඔක්කොම මේ විදිහටම පිටිපස්සේ දරුණුත් අපි ඇතුළට ගිහිල්ලා බලමු පිටිපස්සේ දොරෙන් යන් ඇතුළට මෙන්න මේ වගේ පිටිපස්සේ නම් ඉස්සරහ බැලුවම ඔන්න ඔහමයි පේන්නේ ඔන්න ඔය විදිහට පේන්නේ ඔන්න ඔහමයි ඕක තමයි බස් එක ලේලැන්ඩ් එක අඩි 3ක් විතර දිග ලේලැන්ඩ් එකක් මේක ඇත්තේ බලන්න ඕන ආයි පාරක් ඉස්සරහින් ඉඳලා ෂෙල් එක එහෙම කොහොමද ලයිට්ස් පත්තු තොරණ වගේ අර ඇත්ත බස් එක වගේ ලස්සනටම තියෙනවා ඉතින් ඩබල් සිග්නල් ඔන් එකේ තියෙන මෙන්න මේකේ බලන්න මේ ඩ්‍රයිවිං සයිඩ් එකේ දොර ඕපන් කරන්නත් පුළුවන් මේ දොර ඕපන් කරලා ඇතුළට ගියාම ස්ටියරින් වීල් එක ක්ලච් එක බ්‍රේක් එක ඔන්න බලන්න ඒවා පේනවාද කියලා ඒ විදිහට මේ විදිහටම ඩිසයින් කරලා තියෙනවා ගියර් බොක්ස් එකේ හිමත් බුදු පිළිමකුත් තියලා තියෙන ගියර් බොක්ස් එක උඩින් ටින්ටඩ් එක ඒ වගේම අනික මේ රැන්ඩම්ලි පත් වෙන ලයිට්ස් මේ අර ඇත්ත බස් එකේ විදිහටම මේ ඔටෝමැටික් මෙන්න මේ වගේ ඩිසයින් වෙනස් වෙවි වෙලාවට ඒ ලයිට්ස් ටික ඒ විදිහටම පත් වෙනවා අපිට මේ රෝදේ එහාට මෙහාට හරවන්නත් පුළුවන් රෝදේ හරවන්න පුළුවන් මෙන්න මේ මොන පැත්තට කපන්න පුළුවන් රෝදේ කැරගෙනවා ඉතින් ඒ වගේ තමයි මේක තමයි ලංකාවේ තියෙන මේ බස් ආකෘතිය මොඩිෆිකේෂන් කරපු බස් වලින් ලස්සනම තියෙන බස් ආකෘතිය අනිත් එක මම කලින් දාලා තියෙන වීඩියෝ එක ඒක මම RC චින්තන කියලා බ්‍රෑන්ඩ් කරලා මටම ඩිසයින් කරගත්ත බස් එක යාමයි හදලා දුන්නේ එක්කෙනාගේම නිර්මාණ දෙකක් තමයි මේක ඉතින් බොහොම ස්තුතියි මේක හදපු එක්කෙනාටත් ඔයගලන්ටත් thank you very much